මහා බෝධිසත්වයන් වහන්සේ නමක් තමන් වහන්සේට නිකරුණේම වෛර කරන, තමන් වහන්සේගෙන් සිතුවිල්ලකින් තරම්වත් වරදක් වෙන්නේ නැතිවම තමන් වහන්සේට නිකරුණේම නොඑක ආකාරයේ හිරිහැර කරන, උපද්‍රව කරන, නොඑක ආකාරයේ රිදවීම් කරන, සමහර විට තමන්ගෙන්ම උදව් උපකාර අරගෙන ඒ උදව් උපකාර ගත්ත කෙනාම පෙරලාම තමන්ට වෛර කරමින්, තමන්ට හිරිහැර කරමින්, තමන්ට නොඑක ආකාරයේ උවදුරු කරමින් අකෘතඥව කටයුතු කරන අසත්පුරුෂ අයට පවා දෙහිතකින් තොරව අවංකවම නැවත නැවතත් උපකාරම කරනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට තමන්ගේ සතුරෙකුට, වෛරකාරයෙකුට උදව් උපකාර කරනවා තියා තමන් උදෙසා කරන කිසියම් උපද්‍රවයක් ඉවසාගෙන ඉන්න දේ පවා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙකුට තබා ප්‍රත්‍යේක බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුටවත් එහෙම කරන එක ඊටාම දුෂ්කරයි, අමාරුයි. නමුත් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන යන මහා බෝධිසත්වයන් වහන්සේලාටම පමණක් පිහිටන සම්පatti ධර්මතා 4ක් තිබෙනවා. ඒ සම්පatti ධර්මතා 4න් එකක් තමයි ප්‍රතිපatti සම්පත්තිය කියලා කියන්නේ. ප්‍රතිපatti සම්පත්තිය කියන්නේ ආත්මාර්ථය ගැන නොසිතා පරාර්ථකාමීවම කටයුතු කරන එකට. ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් හැම මොහොතකදීම ඉස්සෙල්ලාම හිතන්නේ අනුන් ගැනයි. දෙවනුවට තමයි Taman ගැන හිතන්නේ. මේ පරහිතකාමී ගුණේ තියෙන විශේෂම දේ තමයි තමන්ට වැරද කරන සතුරාට පවා, තමන්ට නොඑක ආකාරයේ උපද්‍රව කරන සතුරාට පවා මහා බෝධිසත්වවරේ නැවත නැවතත් ඊටාම අවංකවම සිතින් උපකාරම කරනවා. සතුරා කෙරෙහි පවා මේ විදිහට දෙහිතකින් තොරව අවංකවම උපකාර කරන්නට තරම් මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුගේ කල්පනාව කොහොම විදිහේ ශක්තිමත් කල්පනාවක් වෙන්න ඕනිද? බෝධිචර්යාවතාරයේහි පෙන්වා දෙනවා මහා බෝධිසත්වවරේ තමන්ට උවදුරු කරන සතුරෙකු ගැන කොයි විදිහටද කල්පනා කරන්නේ කියලා. සතුරාගේ දුෂ්ට අදහස හේතු කොටගෙන එයින්ම තමයි මාගේ ඉවසීම උපදින්නේ. එබැවින් මාගේ ඉවසීමට හේතුව වන්නේ සතුරාමයි. බුද්ධත්වයට මේ උපකාර කරන සතුරාටද මා සද්ධර්මයට මෙන් පිදිය යුතුයි කියලා මහා බෝධිසත්වවරේ කල්පනා කරනවා. මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් මේ විදිහට කල්පනා කරලා අපටත් කියලා දෙන්නේ තමන් තුළ තියෙන තරහව, කේන්ති ගන්න එක අවංකවම නැති කරගන්න ඕනි කියලා යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ කෙනා බාහිර පුද්ගලයන්ට චෝදනා කරන්න පුරුදු වෙන එක නතර කරගන්න ඕනි. කල්පනා කරන්නට ඕනි බාහිර ලෝකයේ මිනිස්සු අපට වෙනස් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් අපි හිතන විදිහ වෙනස් කරගන්න. අපට යම් කෙනෙක් ගැන තරහක් ඇති වෙනවා නම් ඒ තරහ ගන්න හේතු වන සිදුවීම, සමහර විට ඒ පුද්ගලයාගේ හැසිරීම, ඒ පුද්ගලයාගේ ස්වභාවය කොයිතරම් සාධාරණයි කියලා හිතුණත් අවංකවම තරහව නැති කරගන්න කැමති කෙනා කල්පනා කරන්න ඕනි අනත්ත ජනනෝ කෝදෝ, තරහ ගන්නට හේතු වන දේ කොයිතරම් සාධාරණයි කියලා පෙනුනත් තරහව කියන්නේ, කේන්ති ගැනීම කියලා කියන්නේ මට නපුරක්මයි. ඒක නිසා මිනිස්සු කොයිතරම් දුර්ජන වුණත්, මිනිස්සු කොයිතරම් දුෂ්ට ලෙස කටයුතු කළත් මම තරහ ගන්නේ නැතුව ඉන්නට ඕනි. මම මිනිස්සුත් එක්ක, ඒ වගේම සිද්ධීන් එක්ක, අවස්ථාවන් එක්ක ගැටෙන්නේ නැතිව මම හිතන විදිහයි වෙනස් කරගන්නට ඕනි කියලාමයි හිතන්නට ඕනි. සුණාපරන්තයට වැඩම කළ පුන්න මහරහතන් වහන්සේ අපි හිතන විදිහ කොයි විදිහටද වෙනස් කරගන්නට ඕනි කියලා ආදර්ශ සම්පන්නව අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි ආකාරය ගැන බොහොම අපූර්වට අපට කියලා දුන්නා. ඒ සුණාපරන්තයේ මිනිස්සු කොයිතරම් නරක වුණත්
ඒ මිනිස්සුන්ගේ හොඳ පැත්තක් දකින්නටමයි පුන්නහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කළේ. ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය දේශනා කරලත් අපිට පෙන්වලා දුන්නේ ඕනෑම නරකයි කියන මිනිස්සෙකු ළඟ වුණත් හොඳ පැත්තකුත් තියෙනවා. ඒක නිසා අපට අවශ්‍ය වෙන්නේ අපේ කේන්තිය නතර කරගන්නට නම්, අපි තුල ඇතිවන ක්‍රෝධය කොහොම හරි නතර කරගන්නටම නම් අපි කරන්නට ඕනි ඒ පුද්ගලයන්ගේ නරක පැත්ත ගැන හිතා අපි තුල කේන්තිය අවුස්ස ගන්න එක නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ හොඳ පැත්තක් තියෙනවා නම් ඒ හොඳ පැත්ත දිහා බලලා ඒ මිනිස්සුන්ගේ යහපත් දේවල් දිහා දැකලා අපි තුල හටගන්නා වූ කේන්තිය නතර කරගන්නටමයි අපි දක්ෂ වෙන්නට ඕනි. ඒක නිසා එකම එක පුංචි ධනාත්මක කල්පනාවකට පුළුවන්කම තියෙනවා අපේ ළඟ තියෙන ලොකු අඩුපාඩු හදලා දෙන්නට. මේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් තමන්ගේ සතුරා පිළිබඳව කල්පනා කරන විදිහෙනුත් අපට කියලා දෙන්නේ මෙබඳු ධනාත්මක කල්පනාවලින් අපිට ජීවත් වෙන්නට පුළුවන් නම් මේ ලෝකයේ කිසිදු පුද්ගලයෙක් එක්ක සතුරු නොවි අන් අය තමන්ට කොයි විදිහෙන් සැලකුවත් තමන් කාටවත් අසත්පුරුෂ විදිහට සතුරුකම් නොකර ජීවත් වෙන්නට පුළුවන් කියන කාරණාවමයි